වටිනා ධර්ම දේශනා නැරඹීමට සත්පුරුෂ මහණ YouTube නාලිකාව subscribe කරන්න. බණහන අම්මලා තාත්තලා සියලු දෙනා මූලිකවම සහ ප්‍රමුඛව කල්පනා කරන්න ඕන කාරණයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි පින්නතුනේ, සංසාරේ කවදානම් අපිට ඉඳගෙන මොම් බණහන්න හම්බෙන්නේ. සංසාරේ මනුස්සයෙක් කියලා ඉපදිලා මැරිලා යන්න කලින් තේරුම් ගන්න ඕනේ මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා. මනුස්සයෙක් වෙලා ඉපදුනාම මැරිලා යන්න කලින් තේරුම් ගන්න ඕන කාරණයක් තමයි මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියන එක විතරයි. ඒක තේරුම් ගන්න පුළුවන් නම් මේ අම්මලාට තාත්තලාට ඔයත් අතින් සිද්ධ වෙන බොහෝ අකුසල් අඩු වෙනවා. ඔයත් අතින් වෙන සිද්ධ වෙන බොහෝ අඩුපාඩු මගේ අරෙනවා. ඒ නිසා එකටම තේරුම් ගන්න මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා. මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියනකොට පෙන්නතුන නිදැතින් සිහියට එන්න ඕන කාරණයක් තමයි මනුෂ්‍යාත් භාවයේ තියෙන වටිනාකම. වෙනදුනේ බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕන? දෙවියන්ට බුදු වෙන්න පුළුවන්ද? බුදු වෙන්නත් මිනිස්සු වෙලා උපදින්න ඕන. ඒ වගේ උත්තරීතර තැනක තමයි ඔය ඇත්තෝ ඉන්නේ. ඔය නොතේරුණාට මොකද? හරි ශ්‍රේෂ්ඨ අවධියක ඔය ඉන්නේ. හරි උතුම් තැනක ඔය ඉන්නේ. එකටම ඔය ආත්මය හැල්ලු කරගන්න එපා. මහා බාල විදිහට ආත්මය ගෙවලා දාන්න එපා. මහා කැත විදිහට ආත්මය විනාශ කරගන්න එපා. මිනිස්සුන්ට මැරෙනකොට කල්පනා වෙන්න ඕනේ මම මොකද්ද මේකට දීපු වටිනාකම. මිනිස්සුන්ට මැරෙනකොට මතක් වෙන්න ඕනේ මම මොකක්ද මේකෙන් ගත්ත ප්‍රයෝජන. පළවෙනි කාරණය, මනුස්සයෙක් කියලා ඉපදුනා කරගන්න පුළුවන් හරි වටිනා කටයුත්තක් තමයි පින්නතුනේ වෛරය නැති කරන එක. මැරෙන්න කලින් පුරුදු වෙන්න මොකක් නැති කරන්නද? වෛරය නැති කරන්න පුරුදු වෙන්න. මැරෙන්න කලින් වෛරය නැති කරගන්න බැරි වුණොත් එහෙම ඇති වෙන ප්‍රශ්නයක් තමයි මතකද සමහරක් ඔය දෙමව්පියෝ කියනවා නේද දරුවන්ට තෝබි අපේ වෛරක්කාරයෝද කොහෙද කියලා කියන්නේ. වෙනතුනේ වෛර පිරිමහන්න පුළුවන් ළඟින් ඉන්නකොටද ඈතින් ඉන්නකොටද? ඒ ළඟින් වෛරක්කාරය උපදින්නේ ලං වෙලා. සංසාරේ වෛරක්කාරය හම්බෙන්නේ කොහොමද? අම්මා තාත්තා වෙලා වෛරක්කාරය වෙනවා. මම මේ කියන්නේ වෛරය නැති කරන්නේ නැතුව මැරුණොත් එහෙම ඊළඟ ආත්මෙ වෙන දේ. අම්මා තාත්තා කොච්චර වෛරක්කාරය වෙලා උපදිනවද කියනවනම් කොච්චර දරුවෝ දාලා යනවද හම්බුනාම විසිකල් නැල්ලලා. ඔය සමහර අම්මලා කියනවනේ තොපි මරනවා කියලා. ඔය කේන්ති ගිහම කියන්නේ මිනිස්සු කියන්නේ තොපි කනවා කියලා කියන්නේ. පින්නතුනේ කනවම තමයි සංසාරේ කවදා හරි ආයෙ බය වෙන්න එපා. නිකමටවත් කිසි කෙනෙකුට කියන්න එපා තෝ මරාගෙන කනවා කියලා. එහෙම කියන්නේ කනවා පින්නතුනේ. දැකලා තියෙනවද සමහර බැල්ලිය පැටව ගහපම පැටව කනවා. ඔළුව විතරක් කාලා පැත්තකින් තියෙනවා. දැකලා නැද්ද?
සත්ත්ව ලෝකේ තියෙන්නම පව් විපාක දෙන්න. මොන සතාටද බය නැති කියන්න බෑ. හැම සතෙක්ම හැම සතෙකුටම බය නැහැ. එක වචනයක් ඇති පින්නතුනි තිරිසන් වෙලා උපදින්න. එක වචනයක් ඇති මරාගෙන කනවා ඊට පස්සේ. ඒක ඉවර වෙනවද? ඒක අනිත් මනුස්සයත් වෛර බඳිනවා. සංසාරේ දිගටම වෛර පැහි යනවා. එහෙම කල්ප ගාන මේක ගෙවිලා ඉවරුණාට පස්සේ අර කවදා හරි මේ අහගෙන මල්ලට ඉර කමන්නේ අත ගහලා කරගත්ත පින්කමක් තියෙනවා. ඒවා එක්ක වෙලා ඉස්මතු වෙලා කල්ප ගානකට පස්සේ මිනිස් වෙලා උපදිනවා. දැන් ඔය හම්බෙලා තියෙන ඒ වගේ ආත්මයක්. මේ සංසාරේ කොච්චර තිරිසන් වෙලා ඉපදිලා ඇද්ද අපි? සංසාරේ කොච්චර සත්තු වෙලා ඉපදෙන්නද? නයි පොළොංගු ගැරන්ඩි බල්ලෝ බෝස කපුට රාක්කු කොච්චර අපි දුක් විඳලා ඇද්ද? ආත්ම කීයක් බිලි කොගොල්ට වෙලා මැරෙන්නේ නැද්ද? ආත්ම කීයක් වාහන වලට යට වෙලා අපි මැරෙන්නේ? දැන් මේ වෙයි කාලේ පාරේ යනකොට කොච්චර ගෙම්බුව වෙනවද? වැඩිපුරම ඉන්නේ මනුස්ස ලෝකෙද තිරිසන් ලෝකෙද? නැත්නම් මම මේක තේරුම් ගන්න කියනවා. ආනන්දහාමුදුරුවෝ අහනෝනේ බුදුහාමුදුරුවෝ කොහොමද මිනිස්සු වෙලා උපදින්නේ කියලා. බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? මහා පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් අරගෙන ආනන්දහාමුදුරුවන්ට පෙන්නලා අහනවා ආනන්ද වැඩිපුරම වැලි තියෙන්නේ නියපොත්තේද මහා පොළොවේද? කොහෙද තියෙන්නේ? මිනිස්සු වැඩිපුරම උපදින්නේ කොහෙද? නියපොත්තට වැලි ටිකයි එන්නේ. මිනිස්සු ලෝකෙ උපදින්නේ ටිකයි වෙනතුනේ. ඉතුරු සේරම ප්‍රේත ලෝකෙ ඉපදිනවා. ඒකේ රාව කතන්දරය වෙනවා තියෙනවා. තිරිසන් ලෝකෙ විතරක් ගන්න. මරන්න කලින් වෛරය නවත්තලා මරන්න. ඔය කියනවනේ අපිට බින්ගලක්වත් දෙන්නේ නැහැ කියලා. කියන්න සමහර මිනිස්සු පතනවා නැත්තටම නැති වෙනවා කියලා. ඔය දැකලා තියෙනවද පාරවල් බල්ලෝ ඉන්නේ? ඔපොලි බඩබඩාව ඉන්නවන්නේ යන්න එන මන් නැතුව කණ්ඩ බොණ්ඩ නැතුව. කෙනෙකුට යමක් නැති කරනකොට හරි පරිස්සමට. මනුස්සයෙකුට ලැබෙන දෙයක් මේ පැත්තේ ලීරිසාකාරෝ ඉන්නවද නැහැ? දැන් බොහෝ පැත්තවල ඉන්න එකයි කියන්නේ. මොකක් හරි කාට හරි ලැබෙනකොට පුපුරලා මරනවා පින්නතුනේ. මහ දෙයක් ඕනේ. අපි හිතමු ගමට ආධාර දෙනවා කියලා. ඕක හම්බෙනවට බඩු මල්ලක් හම්බෙනවට කැමති නැති මිනිස්සු ඉන්නවා ගම්වල. අර මේ පැත්තේ ලස්සසම හම්බෙනවා. අර සමෘද්ධිය කියලා දෙන්න. මරණ කවදාද යෝක හින්දා බලන්න. ඇයි? ගෙදර ත්‍රිවිල්ලක් හරි නවත්තලා තිබ්බොත් එහෙම මේ පැත්තට පේසන් ගහනවා දරුන්ට දෙන්න බෑ මම උන්ට දෙන්න බෑ කියලා. පුපුරනවා පින්නතුනේ. රට යන්නේ සල්ලි තියෙනකමටද නැතිකමටද? සල්ලි තිබ්බට රට යන්නේ. ඒ ගිහිල්ලා ගෙවල්ල වළම්පිකම් හොදා. මේ කියනවා අසසුම දෙන්න එපා අරුන්ගේ ළමයි රට ඉන්නවලු. මේ පැතිවල එහෙම මිනිස්සු නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල ඉන්නවා. අනෙකට යමක් අහිමි කරනකොට හරි පරිස්සමට. මොකද අපිට ජීවිතේ බොහෝ දේවල් නැති වෙන්න පුළුවන්. පේනවද? සත්තු කණ්ඩ බොණ්ඩ නැතුව තැන් තැන් වල ඉන්නේ යට ගහිලා. සංසාරේ කොච්චර පව් කරලා ඇද්ද? සංසාරේ කොච්චර අනුන්ට දුක් දීලා ඇද්ද? ඒ පින්නතුනේ අපි වගේම මිනිස්සු. අනේකට නැති කරලා අනේක බැලලා අනේක පෙළලා අනේක බඩගින්නේ තියලා අනේකට දුක් දීලා අනේකට වෛර කරලා අනේකට ගහලා අනේක අපහසුතාවයටපත් කරන එනිසා
බොහොම කරුණාවෙන් කියනවා මිනිස්සු වෙලා ඉපදෙච්ච වෙලාවේ ඔය පව් වැඩ නම් කරන්න එපා. එකටම වෛරය නැති කරලා මැරෙන්න. සංසාරේ ආපු වෛරක්කාරයෝ මේ ආත්මෙ නැති කරන්න. අත් මෙහෙම කියනකොට කියයි අර හාමුදුරුවනේ කියනවනේ දර කාට කෙරුවත් අරකට කරන්නේ නැහැ කියලා. එහෙම ඉන්නවනේද කාගේ? හැම මිනිස්සෙකම ඉන්නවා කාට දුන්නත් අරුන්ට දෙන්නේ. කවුරු එක්ක කතා කරත් අරුන් එක්ක කතා කරන්නේ. කාගේ ගෙදර ගියත් අර කයි ගෙදර යන්නේ නැහැ. එහෙම තියෙනවනේ. ආන්නේ අර කගේ ගෙදර යන්න අරකට දෙන්න අරකට කරන්න. ඇයි ඒ? එහෙම නැත්තම් කොහොමද වෛර නැති කරන්නේ? සමහරු කියන හාමුදුරනේ තරහක් වෛරයක් නැහැ උනාට යන්නේ කතා බහ කරන්නේ නැහැ. තරහ වෛර නැත්තම් කතා බහ කරන්නේ නැත්තේ. ඒ තරහට ඒ වෛරයට එනිසා වෙනද ජන්මාන්තර වෛරක්කාරයෝ ඇති. මම මෙහෙම දේශනා කරන්න ඉතින් මේවා මෙහෙ අර මගේ අර ගන්න වෙන ආත්ම නැහැ. සත්තු වෙලා ඉපදුනොත් මේක ඩබල් වෙනවා මිසක් මේකයි අඩු වෙන්නේ නැහැ. සත්තුන්ට බලහන්න පුළුවන්ද? ඇහුණාට තේරුම් ගන්න බෑ. සත්තුන්ට පවුපින් තේරෙන්නේ නැහැ. එනිසා පින්නතුනි බොහොම කරුණාවෙන් උගන්වන්නේ කරුණාවෙන් දේශනා කරන්න. ඔය හිතවල ඇති ඉස්කෝලේ යන කාලේ ඉඳන් නොසලකා හරපු උදවිය ඇති. පොඩි කාලේ ඉඳන් වෙනස්කම් කරපු උදවිය ඇති. මතක් කරගන්න. පොඩි කාලේ ඉඳන් ඔය පවුල් වලත් ඇති කියනව නේද? ඔය දැන් අපිත් එක්ක කතා කරුවට ඒ කාලේ උන් අපි පැත්තව බැලුවේ නැහැ කියලා. එහෙම ඇති. නොසලකා හරපු මිනිස්සු ඇති. අපිව කොම් කරපු උදවිය ඕන තරම් නැති. අපිව ගණන් ගත්ත නැති මිනිස්සු ඇති. අපිට වල කපපු ඉරිසියා කරපු හැම කෙනෙක් එක්කම පින්නතුනේ වෛරය පිරිමහන්න එපා. හැම කෙනෙක්ටම මෛත්‍රී කරන්න බලන්න. හැම කෙනෙක්ටම ආශිර්වාද කරන්න බලන්න. මෛත්‍රී කරන්න වෛර කරයි. ඒ ලාභය කාටද? ඒ අවස්ථාව කාටද? ඒක තමයි පින්නතුනේ අපිට කියලා ඉතුරු වෙන දෙයකට තියෙන්නේ. ඒ නිසා පවුල් වල දැන් මේ පැත්තේ ඉඩ හදන ප්‍රශ්න තියෙනවද නැහැ? නැත්තරම යන්න. නැත්තම් කල්පනා කරගන්න තම තමන්ගේ සහෝදරයෝ ගැන. ඔට්ටු වෙන්නේ නැති ඉඩ හදන්න බෙදා ගන්න. බොහෝ පැත්තවල ප්‍රශ්න තියෙනවා ඒකයි. අම්මගේ තාත්තගේ ඉඩ කඩන් වලට මම මේ කියන්නේ දෙමව්පියෝගේ ඉඩම් වල läගගෙන කන දරුවෝ නෝද? මේ පැත්තේ නැති හැම ගැටලුවක් නැහැ. දෙමව්පියන්ගේ ඉඩ කඩන් වලට දරුවෝ මරා ගන්න එපා. මරා ගත්තත් පාඩුනේ අපි හම්බ කරපු එකට. අම්මගේ තාත්තගේ වට වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් ඇහුවනම් මේව දැනගත්තා ඒක ලස්සන. අල්ලන පොකරේ පින්නතුනේ. ඒ හින්දා බොහොම උමනාවෙන් කියන්න අපි දරුවන්ට අපේ ඉඩම් කොච්චර ඉදිරි කරත් දරුවන්ට කොච්චර හම්බ කරත් ජීවිතේ අපිට දවසක් එනවා පින්නතුනේ අත්තායි අත්තනෝ නැති පුතෝ දන අපිට නැති වෙනවා. ඉඩ කඩන්ති අපිට අපේ දරුවෝ නැති වෙනවා. අපේ අම්මා තාත්තා නැති මරණ මංචකේ ලොවයි මෙලොවයි දෝලණය වෙනකොට මිනිස්සුන්ට අන්තිමට මතක් වෙනවා අපි මොනවාද කරේ? අපි මොනවාද කරගත්තේ? මොකටද? මනුෂ්‍යාත්භාවයට. ඔය ඇස් දෙක හැමදාම පේන්නේ නැහැ. ඔය කන් දෙක හැමදාම ඇහෙන්නේ නැහැ. හැමදාම කතා කරන්නත් බෑ. මේ ඉන්ද්‍රියන් වැඩ කරන්නේ පින්නතුනි පෙර සංසාරේ කරපු අකුසල් වලට. ඉන්ද්‍රියන් සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ
පෙර සංසාරේ කරපු අකුසල් කුසල් වල බලපෑම මේ ජීවිතේ නඩත්තු වෙන්නේ කුසල අකුසල් මත. පැත්ත හරියට පින් කරලා දෙනවා පිටුතුනේ. මේ ගංගවල දැකලා නැද්ද අපඝාත මිනිස්සු වෙනවා. දැකලා නැද්ද මම ඔය දැන් මම මේ තරුණ මහත්තුරුන්ට කියන්න පුළුවන් නම් ඔය ගිහිල්ලා එන්න මෙවට මම යෝජනා කරා. මං ගියා පහුගිය දවස්වල අපඝාත නිවාසයකට මාව නැල්ලේකට කොහෙද මේ හිටගෙන දැකලා දිනවද හිටගෙන ඉන්න බෑ පුටුවේ ඉන්නේ පුටුවේ ඉඳගත්තාම බෙල්ල අනිත් පැත්තට තියෙන. ඒ කියන්නේ කට තියෙන්නේ උඩට. බෙල්ල වැටලා. කන්න බෑ බත් නිකන් දියරට වගේ කටට වක් කරන්න ඕනේ. කවුරු කැවුවොත් හොඳ නැත්තම් සංසාරේ කොච්චර පව් කරලා ඇද්ද? මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි අරුනේ. මේ තරුණ මහත්තුරුන්ට මේක තේරෙන්නේ නැහැ. ගස් ගල් වගේ අංගපත තියෙනවා. උපදින සේරගෙම බෙල්ල කෙලින්ගලා උපදින්නේ නැහැ පින්නතුනේ. උපදින සේරගෙම මේ අතපය වැඩ කරන්නේ නැහැ. මෙහෙම වැඩ කරන්නේ මෙහෙම වෙන්නේ සංසාරේ කරපු පින්වලට. එහෙනම් දැන් මොකද කරගන්න ඕනේ? ඒක වැඩි දියුණු කරගන්නවා මිසක් ඒක නැති කරගන්න නරකයි. ඒක ඉස්මතු කරගන්නවා මිසක් ඒක යටපත් කරගන්න නරකයි. මම බොහොම කරුණාවෙන් බොහොම ඕනෑකමින් දේශනා කරන්න පින්නතුනේ. ඔය ඇති වෙලා තියෙන දේවල් නැති කරගන්න එපා. ඊළඟ කාරණය අතපය වැඩ කරන එක වැඩක් ගන්න. මොනවාද ගන්න වැඩ? ඔය අතෙන් පින්නතුනේ සතෙකුටවත් ගහන්න එපා ගලක් කරන්. ඔය අර ගෙවල් වල කණු වලට බල්ලෝ මුත්‍රා කරනවා නේද? මේ පැතිලු බල්ලෝ නැතිව සමහරට ඇදලා අරින්නත් ගල් භාගවලින් කසනවා පින්නතුනේ. මේ අත තියෙන්නේ මොකේද? බල්ලොන්ට ගන්න. ඔය කටවල්ලනේ මේ වෙනකොට කුණාරප කීයක් කියලා දෙනවා. ඔය කටවල්ලනේ කුණාරප 3 ඊට වැඩි ඇති මම හිතනවා. 5කට නම් වැඩිපුර කියලා. මොන පහද මෙතන කුණාරප පගෝදි ගලන් පල්ලැති කටවල්වල. මේ අම්මලා මේ වෙනකොට වේසි කියලා කීපාරක් බණුම් අහලා දෙනවා. නැද්ද? සමහරට මේ පැතිවල බොන්න නැති හින්දා එහෙම නැතුව ඇති. බොන පැතිවල වැඩි ටිකක් ඒක. වැඩිපුරම කුණාරපෙන් බණුම් අහවනම් බණුම් අහුවේ කාගෙන්? මොන බැනුම් දෙතියදි තඩි ගහලා කුටි කාලේ. අල්ලපු ගල්ල මිනිස්සු කුණාරපෙන් බයිනවා. පාන යන මිනිස්සු බයිනවා. කවුද බයි? සනේවර ස්වාම පුරුෂයන් නෙමෙයිද කුණාරපෙන් බයින් වැඩිපුර. ගවල්ල කොච්චර අඬදාමර ගැටුම් ගස්ට නැති වෙනවා. මතක තියාගන්න මේ කට තියෙන්නේ කුසල් කරගන්න විතරයි අකුසල් කරගන්න නෙමෙයි. මම ඔය ගෙදර ගිහිල්ලා ඉන්නකොට ස්තූපේ හිටි එකපාරක් කතා කරගෙන ඉන්නකොට ඒ ගෙදර ඉරියත් අගෙන. මුන්ද කිව්වා හාමුදුරනේ කෑ ගහන්න එපා කියලා. මම බලනකොට මුන්ද ගතේ පිටිපස්සේ යන ඉංජිනේරු ගල් භාගය. බල්ලෙක් කෙළවරේ කනුවට අල්ලනවා. ඒ ගල් පාර වැදුණා නම් අර බලන මරනවා හරියට වැදුණා නේද? එහෙම කරන්න එපා. බල්ලගේ දින බලුකමට අපි මොනවා කරන්නද? සංසාරේ කරපු අකුසල් වලට එහෙම උපදින්නේ. සංසාරේ කරපු පව් වැඩ වලට එහෙම උපදින්නේ. එක සතෙක් ආත්මය නැති කරගන්නකොට අපි ඕක ඇති කරගන්න ඕනද?
මම දැකලා තියෙනවා සමහර තරුණයෝ පාරේ යනකොට මේ පෙත්තලක් ඉන්නවද බල්ලෝ පන්නනවත් බයිසිකල් වලට නෑ. සමහර බල්ලෝ ඉන්නවා දැකලා තියෙනවා. දැන් ගෙදර පිටිපස්සේ හිටියා බයිසිකලයක් යනකොට දුවගෙන ඇවිල්ලා පන්නනවා. සමහර කොල්ලෝ ගහනවා පොළොව අරගෙන ගිහලා දත් කැඩෙන්න. කවදාවත් එහෙම කරන්න එපා. මේ පැතිවල වැව් වන්දානට මාළු අල්ලනවද නැහැ? ඇවිල්ලා බොහෝ පැතිවල අල්ලනවා ඒකයි කියන්නේ. අද නැගේ හාඳුනන තෙප්පිලු වගේ නෝට ඔය කියන්නේ නැහැ කියලා. නැති. මම කියන්නේ ඇත්ත. පවු නැද්ද? මේ පැතිවල ගොවි සමිතිවලින් වැව් බත් දෙනවද මාළු අල්ලන්න? දැන් බොහෝ සමිතිවල දෙනවා. මේ පැතිවල නැති වුණාට. පවු නැද්ද? පව් මිනිස්සු වෙලා ඉපදුනේ බුදුරු ගන්නන්නේ සබ්බ පාපස්සා කරන සියලු පව් නොකළ යුතුයි. කවුද ගන්නන්නේ? ඒතම් බුද්ධාන ශාසන සියලු බුදුරුගේ අනුශාසනාව. කුසලස්ස උපසම්පදා කුසල් පමණක් වැඩි දියුණු කළ යුතුයි. නිසා එක වචනයකින්වත් සංසාරේ දිග්ගස ගන්න එපා. එක අකුසලයක්වත් කරන්න එපා. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය තුළ ඔය කටෙන් මිම්මනත එක අකුසලයක් එක කුණුහරුපයක් අර කටෙන් කරන පව් කොච්චර දෙනවා කුණුහරුප කියන්න එපා. කේලම් කියන්න එපා. ගතු කියන්න එපා. පදානන්න එපා. ඔය හිස් වචන කියන්න එපා. කට පරිස්සම් කරන්න කට අවභාවිතා නොකර වචන හසුරුවන්න කුසලයට අනිකගේ යහපතට. අපේ ආධ්‍යාත්මයේ දියුණුවට විතරක් වචන පාවිච්චි කරන්න. වෙන කිසිම දෙයකට වචන පාවිච්චි කරන්න එපා. මොකද හැමදාම කතා කරන්න හම්බෙන්නේ නැහැ. කන් දෙක පාවිච්චි කරන්න ඕන මොකේද? වැඩිපුරම ඔය කන් වලින් අහන්න කැමති වුණාද? අනේකගේ ගුණද අනේකගේ හොඳද අහන්න කැමති? වැඩිපුරම දැන් බැරි වෙලාවත් මේක අද බලන්න පුළුවන් මොකද? ඔය යන ගමන් අහන්න ඕනේ කවුරු යාළුවෙකුට කියන්නකො තව කෙනෙක් අහවලා මෙහෙමයි හරි හොඳයි කියලා හොඳ කියන්න පටන් ගන්න. එහෙනම් භූමිටි දිදී අහනවද අනේකගේ හොඳ? අනිත් පැත්තට යන ගමන් කාට හරි මාද නිකන් කරලා බලන්නකො මේක යන ගමන්. කියන්නකො මේ අහවලාගේ පොඩි වැඩක් මාට්ටු වුණා මට කියන්න තියෙනවා කියලා. සනිකව කෝල් එකක් ගන්නවා මොකක්ද මේ වැඩේ කියලා. එහෙම නැත්තම් නිකන් කරලා බලන්න ඔය දෙක. හොඳ කියාගෙන යනකොට කියනවා. මගේ කියන විදිහට නෝ කියන්න. තෝදන්නේ නැහැ ඔකගේ හැටි මෙහෙමයි කියලා අර මනුස්සයා කියන වැරදි ගොඩක් කියනවා. මේ කන් හරි කැමති මොකේද? කන්ට මීපැණිවක් කරනවා වගේ සමහරුන්ට ඕපදූප කියනවා. හරි කැමති අනුන්ගේ දේවල් අහන්න. හරි කැමති අනුන්ට අනු විවේචනය කරන ඒවා අහගෙන. දැන් උදාහරණයක් විදිහට දැන් මෙතන බණ කියනවා. මේ කොහරි ළඟපාත ගෙදරකින් කුණුහර පැහිලා දබර වෙනවා පටන් ගන්නවා. ඇත්තට කොහටද කන් දෙන්නේ? අහට සේරම ඔලු කරගෙනවා. මේ හරි රුචි මොකේද? අනුන්ගේ දේවල් වලට පොඩි එකෙක් කෑ ගැහුවත් කන් යන්නේ කොහටද? ඔය දැන් ඔහොම බණ ඇහුවට කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් එන්න ඕනද? සනිකව බලනවා පිටතනේ. බල චච්චොක් ගාලා මේ මනුස්සයා දිහා රවනවා. අයි මේ රුචි මොකේද වැඩිපුරම? අනුන්ගේ දේවල්මයි හොයන්නේ. අනුන්ගේ දේවල්මයි බලන්නේ. මේ කකුල් තියන්නේ මොකේද?
දැන් මෙහි අද පන්සලට ආපු සේරම සෙරෙප්පු ගලවලා දාලා ගේට්ටු ගාවේ. දැන් ඔය හදවතට තට්ටුවක් දාලා අහනවා මම ගැලෙුවේ නෑ. කවුල් තියෙන්නේ මොකද? මම මෙහෙම කියන්නේ හේතුවක් තියෙනවා. ඔය සංසාරේ කවදානම් මේ වගේ පුණ්‍ය භූමියක අය පස්පා ගන්න හම්බෙයි. එම හම්බෙයිද? ත්‍රිවිධ රත්නේ වැඩ ඉන්න භූමිය පොළොව ස්පර්ශ කරන්න හම්බෙන්නේ හරි කාලෙකින් පිටතුනේ. තෙරුවන් වැඩ ඉන්න භූමියේ පස්පා ගන්න හම්බෙන්නේ හරි කාලෙකින්. ඒ නිසා අතපය හතරෙන් කටෙන් නහයෙන් ඇස් දෙකෙන් හොඳට වැඩ ගන්න නිවන් දකින්න. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ පින්කම් වල අනුභවයෙන් සසර කෙලවර අපිට නිවන් දකින්න ඕන කියන අරමුණ තියාගන්න. සංසාරේ දුක් විඳ විඳ මේ යන ගමන කවදා හරි කෙලවර වෙන්න එපයි. මෙහෙම දේශනා කරන්නේ පින්නතුන ලෞතර බුදුරජාණන් වහන්සේ අසංකේය වූ කල්පලක්ෂ 4ක් උන්වහන්සේ පාරමිතා පුරාගෙන ආපු මේ ගමන සම්පූර්ණ කැප කරේ අපි වෙනුවෙන්. අපේ උත්තමය ලෞතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කොච්චර ශ්‍රේෂ්ඨද කියනවනම් පින්නතුනි මේ ලෝකේ එකම වෙලාවට එකම විදිහට පුදන එකම උත්තමයා කවුද? මට කියන්න. ලෝකේ පන්සල් කීයක උදේ 6:00 වෙනකොට බුද්ධ පූජාව තියෙනවා. මේ ලෝකේ එහෙම ලැබෙන එකම කෙනා කවුද? බුදුහාමුදුරුවෝ. පිරිනිවන් පාලත් අවුරුදු 2500ක් ඉක්මනලා ගිහිල්ලා. රත්තරන් පාත් රත්තරන් නෙළුම් මල් උඩ මේ උඩුවියන් පාවඩ මැද එහෙම පුදන්නේ කාටද? පාත්‍රා කී ලක්ෂයක් නම් උදේට තියෙනවා ඇද්ද? උදේ 8 වෙනකොට රුවන්වැලි සෑයේ එක මේසයක් තියනවාද කිරිහාර පාත්‍රයක් තියන්න පුළුවන්? පින්නතුනේ නායකහාර මට කියනවා කිරිබත් ට්‍රැක්ටර් 4ක් අයින් කරනවා දවසට. මල් ට්‍රැක්ටර් 7ක් විතර අයින් කරනවා. කාටද හම්බෙන්නේ? මොන තරම් සංසාරේ දීලා ඇද්ද පින්නතුනේ? ඔය එතන විතරයි. ලෝකේ කී ලක්ෂයක් පන්සල් වල ඔහම පුදනවාද? හිතන්නකෝ පින්නතුනේ. ඒක හාස්කමක් නෙමෙයිද? එක පුද්ගලෙක් වෙනුවෙන් අදටත් මෙතෙන්ට ධාතු හරණුවේ වැඩක් මොත් නැගිටිනවද නැගිට වෙනවද? මොන තරම් පිනක් ඇද්ද පින්නතුනේ? අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් සංසාරේ අපේ බුදුහාමුදුරුවෝ මොකද කරේ? දන් දීපු එක. ඇස් ඉස්මස්ලේ ලහර දූ දරු අඹු දරු මහ රාජ්‍ය තිබ්බ සත්‍යක දේපල ජීවිතත් එක්කම දුන්න දෙන්න පුරුදු කරා ප්‍රගුණ කරා පාරමිතා සම්පූර්ණ කරා. එහෙම දෙන්න පුළුවන් බුදුවරුන්ට බුදු වෙන්න පෙරම් පුරන උත්තමයන්ට විතරයි. එහෙම පෙරම් පුරාගෙන ඇවිල්ලා පින්නතුනි මේකේ තියෙන වටිනාකම තමයි ඔය මතකදර සුමේද බෝසත් අවදීයේදී දීපංකර පාද මූලයේදී තිබ්බේ නැත්නම් අපේ බුදුහාම බෝධිසත්වයන්ට සසර ගමන කෙලවර කරන්න. දීපංකර බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය මහ රහතන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා කියනවා මේ ඉන්නේ කවුද? අනාගතේ ගෞතම නමින් මතු බුදු වෙන උත්තමයෙක් මේ නියත විවරණ ගත්තේ මගේ. කවුරු වෙනුවෙන්ද පින්නතුනි ඔච්චර දේවල් කරේ? අපේ බුදුහාමුදුරුවෝ අපි වෙනුවෙන්. මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරවන්න මිනිස්සු මේ සංසාරේ දුක් විඳින එක නවත්තන්න. මෙරි උපදින මේ ගෝරතර සංසාරේ කෙලවරක් දැකීමේ අරමුණෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ
පින්වත්නි ලෝක සත්‍යය කෙරෙහි පතල මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කරන්නේ. අපි මොනවාද එහෙම අතාරින්න සමත් වෙලා තියෙන්නේ? ජීවිතේ මිනිස්සෙකුට මම කියන්නේ මනුස්සාත්භාවය ඉපදුනහම කරන්න ඕන දේවල් වල තියෙන ප්‍රගුණ කරන එක, දෙන්න පුරුදු වෙන එක, දෙන්න හුරු වෙන එක. මිනිස්සෙකුට ඔහොම අවස්ථාවක් එන්නේ හරි කලාතුරකින්. දැන් අපි හිතමුකෝ අර අහලා තියෙනවද සුඛ පොඩි හමුදුරෝ. සුඛ කියන තරුණයා මම බොහෝම කෙටියෙන් මේ කාරණේ කියන්න දැන් බල පටන් අරගෙන විනාඩි 45ක් ඉවරයි. සුඛ තරුණයා මේ අවුරුදු 16කට පස්සේ අර රජ කෙනෙක්ගේ වහල්කම් කරලා බත් කටක් කනවා. වහල්කම් කරලා බත් කටක් කනවා. දන්නවනේ එක දරණුවක් කහවණු ලක්ෂ වීදම් කරන රජ කෙනෙක් බත් කනවා. සුඛ තරුණයා ඇවිල්ලා එක බත් කටක් ඉල්ලනවා. එල්ලුවාට රජුරෝ කියනවා දෙන්න අවුරුදු 16ක් බැල මෙහෙවරකම් කරනවා. අවුරුදු 16ක් බැල මෙහෙවරකම් කරාට පස්සේ සුඛ තරුණයාට කහවණු ලක්ෂ දෙක වියදම් කරලා රජුරෝ කෑම වේලක් හදනවා. පින්නතුන හිතන්නකො අවුරුදු 16ක් බලාගෙන ඉඳලා කන්න හම්බුණා. ඉඳගෙන පතට අත තිබ්බා විතරයි. කවුද ආවේ? පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩිය. අද දෙපාරක් හිතුවද? දෙපාරක් හිතුවේ නෑ පින්නතුනේ. ආසනේ පිටින්ම නැගිටලා පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරා. සංසාරේ අපිට වගේ හමුනවන වඩක් පාරක් අතරින්න දාගරුවන්ට දෙන්න හම්බෙන්නේ බොහොම කලාතුරකින්. හැම කෙනෙකුටම දෙන්න ලැබෙන්නේ නැහැ. ශාසනය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් හරි කමක් නැහැ කටයුතු කරන්න. හාමුදුරුවෝ වෙනුවෙන් නෙමෙයි හොදේ. මොකක් වෙනද? ශාසනය වෙනුවෙන්. දැන් සමහරුන්ට ශාසනය කියපුවහම ගමේ පන්සල මතක් වෙන්නේ. අර බත් තියෙන තැනටම කොස් කියලා ගිහිල්ලා අතාරින්නේ තියෙන තැන් වලටම. මේ අපූර්වට තියෙන්නේ මේවා. මම මේ කියන්නේ ඉර කටහුවස් තියලා මේවා ගොඩ ගහන්න කියලා නෙමෙයි. දරුවත් එක්කෙන් ඇවිල්ලා මේ මලු ටික අවදින්න. මොකක් වෙනවද? ශාසනය වෙනුවෙන්. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ඇවිල්ලා මේ චෛත්‍ය මලු අවදින්න දවස් 3-4කට සැරයක්. ශාසනය වෙනුවෙන්. ඇවිල්ලා චෛත්‍ය මළුවේ, බොමළුවේ, පන්සලේ, විහාර මළුවේ තියෙන වල් පැල ටික ගලවන්න කොල්ල 10-15ක් එක්ක අහුවෙලා ඇවිල්ලා. ඔබට වියදම් යනවා. මේ ශාසනය වෙනුවෙන් කරන පින්කම්. එනිසා හොඳට මතක තියාගන්න පින්නත්නේ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්භාවය තුළ ජීවිත පරිත්‍යාගයෙන් ශාසනය වෙනුවෙන් කටයුතු කරන්න. අර මග මානවක ජාතකයේදී දැන් මේ බණ කරන්නේ මේ ළමා සමාජයකින්. මම මේ ළමා සමාජයට පොඩි පණිවිඩයක් දෙන්නම්. ඔය ළමා සමාජ තියෙන්න පින්නතුනේ හොල්මන් ගෙවල් ගහන්න. මෙව්වට නෙවෙයි. ළමා සමාජයක් පිට ගත්ත ගම ඊළඟ අවුරුද්දේ මොකද්ද කරන්නේ? මේකෙන් නම් ඒක කරන්නේ නැතුව ඇති. ඒ හොල්මන් මන්දිරයක් ගන්නවා. ළමා සමාජයේ හොල්මන් පෙන්නන ළමා සමාජයක් තියෙනවද? ළමා සමාජයකින් මේ බණ කරන හින්දා මම ළමා සමාජයට කියන්නේ මග මානවකයා වගේ වෙන්න. ඒ මග මානවකයා එක්ක එහුව එදාත් තිබ්බ පින්නතුනේ මේ සමාජය. එදාත් තිබ්බ මේ සංවිධාන. ඒ හින්දා ළමා සමාජය විසින් සංවිධානගත වෙන්න කොහොමද? මග කුමාරයා මොකද කරේ? පුළුවන් හැම වෙලාවෙම කට්ටියත් එක්ක ගිහිල්ලා ශ්‍රම දාන කරා. ශ්‍රමය දන් දෙන්න. තරුණ කාලේ දඩබ්බර කාලේ කරගන්න පුළුවන් හරි වටිනා පින්කමක් තමයි මොකද්ද?
ශ්‍රමය දන් දෙන එක. මෙහි වැඩිපුරම ශ්‍රම දාන්න දෙන්නේ අම්මලාද තාත්තලාද තරුණයෝද? අම්මලා නෙන්නේ. ඇවිල්ලා උදැල්ලට හේතු වෙලා ඉන්නේ අම්මලාට වැඩ කරන්න බෑ. කවදාවත් තරුණයෝ වෙන්න තරුණ මහත්තුරු වෙන්න ශ්‍රම දාන්න. කොච්චර පින් සිද්ධ වෙනවද? අවයසට ගිහිල්ලා ශ්‍රම දාන කෙරියයි කියලා. බෑ. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ශ්‍රමය දන් දෙන්න. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වෙනතුනේ මග කුමාරයා බොහොම සිල්වත් වුණා. මග කුමාරයා එක්ක හිටපු පිරිස එක පරුස වචනයක්වත් කිව්වේ නැහැ. සීලය කියලා කියන්නේ කය වචනය සංවර කරගන්න එක. මග කුමාරයා එලෙස ඒ විදිහටම සංවරශීලී වුණා. එනිසා මේ අම්මලාට තාත්තලාටත් මම බොහෝම කරුණාවෙන් උගන්වන්න පැහැදිලි කරන්න මේ ළමා සමාජයේ සමහරක් ළමා සමාජ හැමදාම ළමයි නෙමෙයි එනකොට ලොකු වෙනවා. මේ පැත්තේ වල කොල්ලෝ ගංජා ගහනවද නැහැ? නැත්තරම යන්නේ. ළමා සමාජ අන්තිමේ අම්මලා තාත්තලා දබර වෙලා ළමා සමාජත් නැහැ, සල්ලිත් නැහැ, හම්බෙච්චත් නැහැ, ලේකම් සභාව විතර භාණ්ඩාගාරී කළත් නැහැ, ළමයි යවන්නෙත් නැහැ. එහෙනම් මේවා මුලින් ඉඳන් හොඳ තැනට හරි පැත්තට ගන්න ඕන. කොල්ලන්ට හොඳ මාතෘකාවක් අන්තිමේට මොකද්ද? ළමා සමාජයට යනවා. ඒ හැමදාම ළමයි නෙමෙයි පින්නතුනේ ලොකු වෙනවා. මෙහෙම ළමා සමාජ වලින් ගිහිල්ලා අන්තිමේට ලොකු වෙලා මොන් ඔඩු ගහලා මේ ගම්වල තරණ එහෙම වෙන්නේ නැහැ. නැත්තරම නැති වුණා. පොඩි කාලේ ඉඳන් මේව හරි වැදගත් මේ සම මෙහෙම තියෙන එක. එක්කව වෙලා ඉන්න එක, එක මිටට ඉන්න එක. හොඳ සලස්මක් හදාගන්න ආධ්‍යාත්මික ජීවිතේ පිට එකදු වැඩක්වත් කරන්න එපා. එකදු වැඩක්වත් කරන්න එපා. හොඳට ක්‍රීඩා කටයුතු ටික කරන්න. ඔය හොඳ බාහිර ක්‍රියාකාරකම් කරන්න. වැඩි මොනක් මන් ළමා සමාජයට කියනවා ශ්‍රම දාන කරන්න. ශ්‍රමය දන් දෙන්න. හිතන්නකො දැන් ඔය හැතැම්ම තුනක් දිග පාරක වලවල් 50ක් තියෙනවා කියමු. ළමයි 30ක් එක්ක හුවලා එක ළමයා එක වලව ගානේ හොවොත් එහෙම වලවල් කීයක් ඉවරද? පින් සිද්ධ වෙන්නේ නැද්ද? කොච්චර පින් සිද්ධ වෙනවද? වෙනතර මග කුමාරයාට හම්බුනේ සක්විති රජකම අන්තිමේට මොනා කරලාද? ශ්‍රම දාන කරලා ශ්‍රමය දන් දීලා. ඒත් නෙමෙයි ඊට වඩා බරපතල ආනිසංස ලැබුණා. කොහොමද? ඔය ගම්මුලා දෑනියා රජුරවන්ට පැමිණිලි කරනවා මග කුමාරයා ගැන. අන්තිමේ රජුරව නියෝග කරනවා මග කුමාරයා ඇතුම් ලවා පාගලා මරන්න කියලා. මග කුමාරයා සමන්ගේ යාළුවෝ ටිකට බජාර් එකට ගියනවා. අපි කවදාවත් දුසිල්වත් වෙලා නැහැ. අපි කවදාවත් එක්කහුව වෙලා අනේකට වෙන කරලා නැහැ. අනේකට දොස් පරොස් නගලා නැහැ. අනේකට හානියක් කරලා නැහැ. අපි ශ්‍රම දාන කරා, පාරවල් හැදුවා, ඒ දඬු හැදුවා, පාලම් හැදුවා. ශාසනය වෙනුවෙන් ශ්‍රම දාන කරා. මිනිස්සුන්ට උදව් කරා. පැන්තාලි පොකුණු හැදුව සත්තුන්ගේ ජීවිත බේරුව. අපි කරේ හොඳ වැඩ විතරයි. ඒ තේන සත්‍යේන සුවත්තියෝතු. ඒ සත්‍යයෙන් යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කිව්වා. වෙනතුනේ ඇත්ත පුංචලාද කරගෙන එනවා මග කුමාරයා මරන්න. ළඟට ඇවිල්ලා කකුල උස්සලා ඇත්තු ආපහු දුවනවා. ඇත්තු කුලප්පු කරනවා. ඇත්තුට රාපෝලා යනවා. ඇත්තු නෙමේ පාගන්නේ. ඇයි? අහලා තියෙනවද අර ධම්මෝ ආයේ රක්කති ධම්මචාරී කියලා? ධර්මයේ හැසිරෙන මිනිස්සු ධර්මයේ විසින්ම රකින්න. ඉතින් මේ දරුවෝ කවදා හරි ධර්මයේ විසින්ම රකි. ධර්මයේම හැසිරෙන්න. ධර්මපාල ජාතකේ
ධර්මපාල ගම්අධිපති ධර්මපාලතුමාගේ ගමේ එකදු පොඩි එකෙක්වත් මැරෙන්නේ නැහැ. පංචශීලය ආරක්ෂා කරන්න කොල්ලා ඉගෙන ගන්න ගියාට පස්සේ තක්ෂිලාවේ දිසාපාමොක් වල ගුරුරයා ගමේ පොඩි එකෙක් මරුණා කොල්ලා කියනවා මෙහෙ මරුණාට එහෙනම් මැරෙන්නේ නැහැ කියලා. ඒ මුළු ගම පිටින් සීල සම්පන්නයි අභිවාදන සීලස්ස නිච්ඡං අද්ධාපචාය බුදුරු ගන්න චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං. අම්මට තාත්තට ගරු කරන වැඩිහිටියන්ට ගරු කරන හාමුදුරු යදින බුදන මහාන බමුණ පුදන උදවියට මොනවද වෙනවා කියන්නේ? ආයු වන්නෝ සුඛං බලං. ආයුෂේ වර්ණය සැපේ බලය ප්‍රඥාව වැඩි වෙනවලු. ගච්ඡති දේව ලෝකං දිව ලෝකවලම යන්න දුගතින් ගච්ඡති කවදාවත් දුගතියකට යන්නේ. වෙනවනේ මේ සමාජ සංවිධානගත වුණාම තියෙන වටිනාකම. මේ ළමයින්ට මේ ළමා සමාජවල මේ බලන්න බණක් කියන්නේ හරි වටිනවා. මේව දිගටම කරන්න මේව නවත්තන්න එපා. අපිටත් කියන්න පුළුවන් හැම වෙලේම මේවට එනවා. මම පහුගිය දවස්වලත් ඔය පොඩි උන් ටිකක් ඉන්න තැනකට ගිහිල්ලා පොඩි ළමා සමාජයක මේ ගිහින් කතා කරලා ආවේ. ඒකොල්ලෝ දැන් හරි හොඳට ඉන්නවා. ඒ අම්මලා කතා කරලා කියනවා හාමුදුරුවනේ වෙනද බත් බෙදන්න පරක් වුණත් ළමයා කෑ ගහනවලු දැන් එහෙම නෑලු. දෙමව්පියෝ කතා කර කර අපිට පින් දෙනවා පින්නතුනි. මොකද්ද මේ ආශ්චර්ය? ධර්මයේ ආශ්චර්ය. සම්දික්කෝ ධර්මයේ ගුණ සාන්දෘෂ්ටිකයි. ධර්මයට අනුව ජීවත් වෙනවා නම් කවදාවත් ඒ විදිහට වරදින්නේ නෑ. අකාලිකයි ඕපනයිකෝ විතරක් නෙමෙයි. වෙනත් නිවනට පමුණුවන සුළුයි. මම මේ ළමා සමාජ දරුවන්ට පොඩි යෝජනාවක් කරනවා. ඔය ඒ ළමා සමාජයේ සියලු දෙනාමත් මේ ඇවිල්ලා ඉන්න සියලු මං ඉතින් බණ පොතනක් ඒවා කියනවා. මුළු රටක් ලෝකයක් වෙනස් කරු බණ පදයක් පිටුතුනේ අර උදේට ගෙවල් වල පෑන් පූජා කරන්න කියන කට්ටිය මහලා ඇති දන්නේ නැති. මම මේ තරුණ මහත්තුරුන්ට දරුවන්ට කියන්නේ හෙට උදේ පටන් ගන්න. පොඩි වීදුරුවක් අරගෙන ඔකට වතුර ටිකක් දාලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. පින් සිද්ධ වෙනවා පින්නතුනි. කවදාවත් මේ දරුවතින් ආයෙ වැරද්දක් වෙන එකක් වෙන්නේ නැහැ. කවදාවත් වෙන්නේ නැහැ. දවල්ට ඕනේ. දවල්ට ගෙවල් උයන්නේ නැහැ. උදේට උපකරණ හැම කරලා ගන්න. දවල්ට ඕනේ. හන්දේ ඔය කොළඹ ප්‍රසිද්ධ පාසලක පන්ති බාර ගුරුවරයෙක් මට කියනවා හාමුදුරනේ දවසක් පන්තියේම කොල්ලෝ කතා වෙලා යනකොට සේරම කැන්ටිමෙන් බීම් බෝතල් අරන් ස්කූල් බස් එකට දැක්ක. එයි මුළු පන්තියේම ළමයි හැන්දෑවට බුදුම උසස් පෙළ පන්ති වල දඩබ්බර දරු පත්‍ර යවුවනේ. ඒ ළමයි බුදුහාමුදුරන්ට ගිලම්පසට බීම් වීදුරුවක් තියනවා. කවුද කිව්වේ කියලා මම නැමෙ කත්නෝර යාර බරට කියනවලු. උසස් පෙළ ළමයි මොකද කරන්නේ? ඔක බැරි කමද නොකරනකම? අද යන ගමන් කඩෙන් බීම් බෝතලයක් අරගෙන යන්න. පොතට හරි කමක් නැහැ. කල්ලි ගෙනාවේ නැත්තම්. රුපියල් 200ක් විතරයි. ඔක බැරිද හැන්දෑවට බුදුහාමුදුරන්ට වීදුරුවකට වක් කරලා ගිලම්පස ටිකක් තියන්න බැයිද? බැරි කමද නොකරන කමද? පින් සිද්ධ වෙන්න ඒ හින්දා මම අපේ දරුවන්ට තරුණ මහත්තුරුන්ට කියන්නේ මේ කටයුතු බොහොම ඕනෑකමින් කරන්න. පින් සිද්ධ වෙනවා පින්නතුනි. හන්දෑවේ ගෙදර අම්මයි තාත්තයි දරුවෝයි බුදුන් වතින් දොගෝ කිරිතුරුවා වගේ හරියයි. හෙට ඉඳන් ගෙදර කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. ගෙදර කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. ගෙවල් වල කොච්චර තාතෝ කියලා කතා කරනවද දැනගන්නවා. කිසි කෙනෙකුට හිටිනම කටක් කරලා කුණු හරපයක් කියන්න එපා.
මමගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා මේ අම්මලාට තාත්තලාට මම මේ කියපු විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු